PS5 එකක්ද PC එකක්ද ඔයාට මේ අවුරුද්දේ හොඳටම සෙට් වෙන්නේ. 2026 අවුරුද්දේ ලංකාවේ ඉන්න ඕනෑම ගේමර් කෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මම ලක්ෂ 3-4ක් වියදම් කරලා ගේමින් PC එකක් හදනවද නැත්නම් ලක්ෂ එකමාරකට දෙකකට PS5 එකක් හරි Xbox එකක් හරි ගන්නවද කියන දේ. PC එකක තියෙන ෆ්‍රීඩම් එකද නැත්නම් කන්සෝල් එකක තියෙන ලේසියද ඉස්සර වගේ නෙමෙයි. දැන් ලංකාවේ කරන්ට් බිල් එක, ගේම් වල මිල, ඒ වගේම හાર્ඩ්වෙයාර් වල ගණන් එක්ක මේක ලොකු ප්‍රශ්නයක්. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කරුණු සහිතව බලමු ඔයාගේ සාක්කුවට ඇත්තටම ලාභ මොකක්ද කියලා. මුලින්ම බලමු මුදල් පැත්ත. අද ඒ කියන්නේ 2026 ජනවාරි මාසේ ලංකාවේ මට්ටමින් හොඳ 1080p Ultra Gaming PC එකක් හදන්න නම් RTX 4060 එකක් එක්ක අවම රුපියල් 2,60,000 ඉඳලා ලක්ෂ 3ක් වගේ අතර මුදලක් යනවා. හැබැයි PS5 එකක් රුපියල් 1,70,000 1,90,000 අතර මිලකට ඔයාලට ගන්න පුළුවන්. ඒ කියන්නේ ආරම්භයේදීම කන්සෝල් එකක රුපියල් ලක්ෂයකට වඩා ලාභයක් තියෙනවා. හැබැයි මේක එතනින් ඉවර වෙන්නේ නෑ. ඔයා PC එකක් ගත්තොතින් Steam එකේ තියෙන regional prices නිසා ගොඩක් games ලාභයට ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම Epic Games හරහා සතියකට සැරයක් free game එකක් ලැබෙනවා. ඒ වගේම ඔයාලා දන්නවා අනිත් ක්‍රම. ඔව් ඒවා ගැන. ඒක PC එකේ තියෙන ලොකු වාසියක්. හැබැයි කන්සෝල් වලදී ඔයාලට ඔන්ලයින් ගේම්ස් ප්ලේ කරන්නත් එක්කම PS Plus හරි Xbox Game Pass එකට හරි මාසික සෑහෙන ගාණක් වියදම් කරන්න වෙනවා. ඒක රුපියල් 3,500 6,000 අතර වගේ ගාණක් වෙන්න පුළුවන්. අවුරුදු 5ක් මේ ගාණ ගෙවද්දී PC එකට වඩා වැඩි වියදමක් ඔයාලට මේ ගේම්ස් ප්ලේ කරන්න දරන්න වෙනවා. කන්සෝල් එකක් කියන්නේ සාලේ තියෙන TV එකට ගහලා සෝෆා එකේ වාඩි වෙලා සැපට ප්ලේ කරන්න පුළුවන් දෙයක්. හැබැයි PC එකක් කියන්නේ ගේමින් විතරක් නෙමෙයි. ඔයාට ඉගෙන ගන්න වීඩියෝ එඩිටිං, ග්‍රැෆික් ඩිසයින් වගේ වැඩ කරන්න පුළුවන් ඉන්වෙස්ට්මන්ට් එකක්. අනිත් දේ තමයි PC එකක පාර්ට්ස් ඕන වෙලාවක අප්ග්‍රේඩ් කරන්න පුළුවන්. කන්සෝල් එකක් ගත්තොතින් ඒක ඒ පරම්පරාව ඉවරනකම් විතරයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ලංකාවේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි කරන්ට් බිල් එක. හයි-එන්ඩ් ගේමින් PC එකක් පැය 5ක් දුවනවා කියන්නේ සාමාන්‍යයෙන් යුනිට් 2-3ක් විතර යන වැඩක්. PS5 එකක power consumption එක PC එකකට වඩා සෑහෙන අඩුයි. ඉතින් මාසේ අන්තිමට බිලේදී කන්සෝල් එක දිනනවා. ඉතින් අපි කතා කරපු විස්තර අනුව ඔයාලා හිතන්නේ මොකද්ද? PC එකද කන්සෝල් එකද ලංකාවට වැඩියෙන් ගැලපෙන්නේ? ඒ වගේම ඔයාලා පාවිච්චි කරන දේත් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් ටෙක් වීඩියෝ එකක් බලන්න ඔයාලා මගේ channel එකත් subscribe කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලට happy gaming.